අම්මට පස්සේ අපිට අහම්බෙන් දැක ගන්න ලැබුණා මේ ඉලෝපිකගේ වසුරු මාරු වන්නේ සාමේ පොඩි හයික් එකක් තියෙන්නේ අර ගියාම තියෙනවා නැග්ලෙක් කඳු ඇටිය හයික් එක ගොඩක් අමාරුයි අන්තිම හරියනේ ඉතින් සබර විශ්වවිද්‍යාලයත් එක්කම අර පැත්තට ගමත් පස්සේ අපිට බලන්න පුළුවන් අද මගේ ගමනාන්තය අඩි 4600ක් විතර මගේ පිටිපස්සෙන් පේන ආගල කඳු මුදුන. සුබෝදෑසනක්. ඉතින් දැන් වෙලාව හරියටම 10:00යි. ඉතින් අපි ඈත පේන ආගල කඳු මුදුන දිහා බලන ගමන් අපි මේ යන්නේ කන්ද පාමුලට. ඉතින් අපිට තව කිලෝමීටර් 5:00ක් විතර තියෙනවා කන්ද පාමුලට යනකම්. ඉතින් මේ අවට සුන්දරත්වය විඳිනකම් අපි එන්නම්. අපිට කලින් ඔයාලා ගිහිල්ලා ඒ අවට සුන්දරත්වය විඳින්න. මොකද අපි එන්නම් ඉක්මනට ඔයාලා මුණ ගැහෙන්න. එනකොට ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ. මොකද හැමතැනම කියුටි යාළුවෝ එල්ලිලා ඉන්නවා. ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් බලාගෙන ඉස්සරහට ඉතින් ගමන යන්න තියෙනවා. ලස්සන පරිසරයක් පසුගෙන තමයි අපි මේ යන්නේ. ඉතින් යනකොට හම්බෙච්ච සුන්දර දසුන් කීපයක් තමයි මේ තියෙන්නේ. මැද්දෙන් අපි මේ ආගල ගමන් කරනවා. ඉතින් පටන් ගත්ත තැන ඉඳලම ඔයාලට මේ හයික් එක බලා ගන්න බෑ මෙච්චර. ඉතින් සුන්දර දේවතු ටිකක් මැදින් ඇවිල්ලා සාමාන්‍ය මීටර 500ක් 600ක් වගේ යාම පස්සේ අපිට රක්ෂිතය ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් එතන ඉඳලා තමයි අපිට අමාරු හයික් එක තියෙන්නේ. අමාරු වන්නේ නැහැ. සාමාන්‍ය පොඩි හයික් එකක් තියෙන්නේ. ඉතින් අපි යමු උඩට. ඊට බලමු කොහොමද කියලා. මෙච්චර ලස්සන view එකක් තියෙන මේ සුන්දර තේවත්තම් වල තියෙන මේ පුංචි වාඩිය තමයි අපි මේ විඩාව නිවා ගන්න චුට්ටක් නතර කරුනේ. ඉතින් කාල වෙලාව ගත වෙනවා. ඉතින් අපි උඩට යන්නත් ඕනේ. ඉතින් අපි යමු ඉස්සරහට view එක ගත්ත ඇති. දැන් නම් මෙතන සාමාන්‍ය අංශක 45 විතර පොඩි බැවුමක් තියෙනවා. ඉතින් අපි යනවා. මෙතන ගත්තන් පස්සේ අර අතන තියෙන්නේ ඈත අපිට පේන්නේ අපි පහු කරගෙන ආපු තේවතු යාය. ඉතින් ඒකත් එක්කම පල්ලෙහාට ගත්තන් පස්සේ අර ගම්මානයත් එක්ක අපි පහු කරගෙන ආපු වෙල්ලාය තියෙනවා. ඉතින් එතන උඩහාට ගියාන් පස්සේ තියෙනවා සුන්දර නන් පෙරියල් තේවතු යාය. ඉතින් ඒකත් එක්කම අර පැත්තට ගියාම තියෙනවා නැග්ලෙක් කඳු ඇටිය. ඊට පස්සේ අර පැත්තට තියෙනවා
ආදරකන්දත් එක්ක මෙහා පැත්තට අපිට බලන්න පුළුවන් සමල. ඉතින් මේ හැට සමල යන පේන්නේ නැහැ. ඉතින් ඔතන එහා පැත්තට සමලව තමයි තියෙන්නේ. කවන්නේ අපි යමු ඉතින් තව ඉස්සරහට කොහොමද බලන්න. කන්ද මුදුන ඉඳන් යන පුංචි ජලපාරක්. ඉතින් අපි ගමන් කරන අඩිපාර මැද්දේ තමයි මේ ජලපාර තියෙන්නේ ඉතින්. වැහි අඩු කාලෙත් මේ වගේ වතුර පාරක් එනවා නම් වැහි කාලට කො වගේ වතුර පාරක් එනවා ඇති. ඉතින් වැහි කාලට යන අය පොඩ්ඩක් පරිස්සමෙන් තමයි මේ ගමන යන්න ඕනේ. මෙතන මේ ගල් ගෙඩියක් සම්පූර්ණ දියසීරාව ගායනවා. දියසෙල් බැඳිලා තියෙනවා. ඉතින් පොඩ්ඩ හරි මිස්තුනොත් හිතන්න බෑ මොන වගේ දෙයක් වෙයිද. ගමන ආරම්භ කළා ටිකක් දුර ආවම පස්සේ අපිට හම්බුණා තේවතුරාවක්. ඉතින් තේවතුරායි අපි විවේක අරගෙන තමයි අපි ආයෙ ගමන ආරම්භ කරේ. ඉතින් එතන ඉඳලා අපි ආවා පොඩි දුරක් ආවම පස්සේ අපිට රක්ෂිතේ ඇතුළුණා. රක්ෂිතේ ඇතුළලා පොඩි ලඳු කැලයක් මැදින් ටිකක් දුරක් ආවම පස්සේ දැන් අපිට ඉස්සරහට හම්බ වෙනවා පයිනස් කැලයක්. ඉතින් අපිට ගමන තියෙන්නේ මේ ඉස්සරහට හම්බ වෙන පයිනස් කැලේ දිගේ ඉහළට. අපි යමුඩට පයිනස් කැලයක් මැදින් අපි ටිකෙන් ටික යනවා ගමන ඉස්සරහට. ඉතින් ඔයාලා පේනවත් ඇති මේ මගේ පිටිපස්සෙන් පේන්නේ අපි ගමන ආරම්භ කරන් පස්සේ දැකපු කඳු යායවල ටික. ඉතින් මේ කඳු මුදුන් ටික දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ මීදුමකින් වැහිලා අපිට කියන්න බෑ. ඉතින් බලමු හවස් වෙද්දී මොන වෙයිද දන්නේ. මීදුම පහ වෙලා ගියොත් අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් උඩ මුදුනට ගියන් පස්සේ අපි බලමු ඉතින් අපි විශ්වාස කරනවා අඩු වෙයි කියලා. අපි යමු ඉස්සරහට ඉතින්. හරි මඳුරුයි. වැහිබර කාලගුණයක් තිබුණාට අපිට වැස්සෙන් නම් බාධාවක් උනේ නෑ තාම. යමු අපි කියලා බලමු කොහොමද කියලා. මීදු මැගේ හැප්පෙනවා. ඉතින් දැන් අපි හාගල කඳු මුදුනට එහෙම නැත්නම් මේ view point එක තා පොඩි දුරයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් මේ වගේ දල බෑවුම් පහු කරගෙන ඉතින් දැන් මේ වෙනකොට හයික් එක ගොඩක් අමාරුයි. අන්තිම හරියනේ. ඉතින් සාමාන්‍ය අංශක 70 80 විතර දල බෑවුමක් තියෙන්නේ. ඉතින් අපි මේවා පසු කරගෙන යනවා ඉස්සරහට. අපි යමු. ඉතින් බලමු කොහොමද කියලා ඉස්සරහට.
ඉතින් මේ සංචාරය අතරතුර මං එකතු කරතු තවත් සුන්දර දසුන් කීපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ටිකත් බලලා ආයෙ සංචාරයට එකතු වෙන්න. අපි රාම්බෙන් දැකගන්න ලැබුණ මේ ඉලෝපිකගේ වසුරු මේ තියෙන මේ පොඩි සත්වයකුගේ වගේ අස්ති කැබිලි කීපයක් දැක්කම පොඩ්ඩක් පොඩ පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් මේක හයික් කරන අය කියන්න බෑ මොන වගේ සතෙක්ද කියලා. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් අපිට මේ හාගල කඳුමුණ තාම පස්සේ මෙන්න මේ වගේ ලස්සන එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ලස්සන බලන්න. අපිට මේ කඳුමුදුර ආවන් පස්සේ ඇත්තෙන් තියෙනවා නන් පේරිය තේවතුයය. ඉතින් ඒකත් එක්ක මේ පැත්තට ගත්තම අපිට බලන්න පුළුවන් නැග්ඩක් කඳු වැටිය. නැග්ඩක් කඳු වැටියත් එක්කම අර පැත්තෙන් තියෙනවා ආදර කඳු වැටිය. ආදර කඳු වැටිය පාමුල තියෙනවා සුන්දර සබරගම විශ්වවිද්‍යාලය. ඉතින් සබරගම විශ්වවිද්‍යාලයත් එක්කම අර පැත්තට ගමත් පස්සේ අපිට බලන්න පුළුවන් උඩවලව ඇතුළු පහත් බිම් පෝෂණය කරන සමනල වැව. ඔයාලට පේනවත් දන්නේ නැහැ මෙතන මේ තියෙන සුන්දර සබරගම විශ්වවිද්‍යාලය. අපි උත්සාහ කරන්නම් අපේ කැමරා කාචයට කොහොමද හසු කරගන්න. ඒක ඔයාලා බලන්න පේනවා කියලා. දැන් වෙලාව හරියටම 5යි. ඉතින් රෑ බෝවි කරනවා. අපි වලට යන්නත් ඕනේ. අද වීඩියෝ එක මේ විදිහට ඉතින් අපි අවසන් කරනවා. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අපි ගිහින් එන්නම්. ජය වේවා.